පින්වතුනි අද මම මේ දේශනයෙන් බලාපොරොත්තු වෙන්නේ බුදුදහමයි නූතන විද්‍යාවයි අතර තියෙන බැඳීම ගැන පුංචි විග්‍රහයක් ඔය ඇත්තන්ට පැහැදිලි කරන්න. එතකොට ඔය ඇත්තන්ට තේරෙයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ දේවල් කොයිතරම් දුරට අද විද්‍යාවේ දියුණුවත් එක්ක ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවද කියන එක. මගේ කෝණේ හැටියට මට පෙනෙන හැටියට මේ ලෝකයේ පහළ වෙච්ච පළමු වෙනිම විද්‍යාඥයා තමයි බුදුරජාණන් වහන්සේ. ඊට ඉස්සෙල්ලා විද්‍යාඥයෙක් මේ ලෝකය ගැන කියන්න, සත්ත්ව ලෝකය ගැන කියන්න, ග්‍රහ ලෝක ගැන කියන්න, විවිධ කරුණු පිළිබඳව අනාවැකි අනාවරණ කරන්න කෙනෙක් පහළ වෙලා හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනේ තමයි මේ සෑම එකක්ම අඩංගු වෙලා තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් අහලා කරලා තමයි ඒ හෝඩුවාවල් ඔස්සේ අද විද්‍යාවේ යම් යම් තැන්වල සොයා ගැනීම කරලා තියෙනවා. මම එක උදාහරණයක් මෙතනදී කියන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපිට මේ ඇසට පෙනෙන මේ පේන ජීවීන් හැරුණහම තවත් ඇසට නොපෙනෙන ජීවීන් අනන්ත ප්‍රමාණ ඉන්නවා. මේ අපි ඇසට පෙනෙන ප්‍රමාණයට වඩා අනන්ත ප්‍රමාණ ජීවීන් ප්‍රමාණයක් ඉන්නවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනාව කළා. ඒ දේශනාව කළාට විද්‍යාවෙන් ඒක ඔප්පු කරන්න තරම් විද්‍යාව ඒ වෙනකොට දියුණු වෙලා තිබ්බේ නැහැ. ඉතින් පසු කාලීනව මගේ මතකයේ හැටියට ක්‍රිස්තු වර්ෂ 1590 දී පමණ නෙදර්ලන්ත ජාතික පියපුතු දෙපළක් හැන්ස් ජෙන්සන් සහ සමා ઝෆාරියා ජෙම්සන් කියන පියපුතු දෙපළ 1590 දී පමණ ආලෝකාන්වීක්ෂය සොයාගත්තා. ආලෝකාන්වීක්ෂය සොයාගත්තකින් පස්සේ ආලෝකාන්වීක්ෂයට පෙනුණා බැක්ටීරියාව. මේ විද්‍යාව උසස් පෙළ විද්‍යාව ඉගෙන ගන්න දුවල පුතාලා මේක මේ වැඩසටහනට සවන් දෙනවා නම් ඒගොල්ලෝ දන්නවා ආලෝකාන්වීක්ෂය සොයාගත්තේ කවුද? කොයි කාලෙද කියලා. ආලෝකාන්වීක්ෂය සොයාගත්තකින් පස්සේ මොනවාද දැක්කේ කියලා. ආලෝකාන්වීක්ෂය සොයාගත්තකින් පස්සේ තමයි බැක්ටීරියාව සොයාගත්තේ. බැක්ටීරියාව කියන්නේ ක්ෂුද්‍ර ජීවියෙක්. ඇහැට පේන්නේ නැහැ. බලන්න පින්වතුනි 1590ට ඉස්සෙල්ලා දැන්ට අවුරුදු 2500කට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළේ. ක්‍රිස්තු වර්ෂ 1590 දී තමයි බැක්ටීරියාව සොයාගත්තේ. එතනින් නතර වුණේ නෑ විද්‍යාඥයෝ. මේ හෝඩුවාවල් පස්සේ තවත් දිව්වා. මේ අන්වීක්ෂය තවත් දියුණු කළා. අන්වීක්ෂය දියුණු කළා ක්‍රිස්තු වර්ෂ 1931 දී සොයාගත්ත ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සොයාගත්තේ ජර්මන් ජාතික අර්නස්ට් රස්කා සහ මැක්ස් ක්නෝල් කියන දෙන්නා. ඒ දෙන්න ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සොයාගත්තකින් පස්සේ ක්‍රිස්තු වර්ෂ 1931 දී බැක්ටීරියාවටත් වඩා කුඩා වෛරසය සොයාගත්තා. දැන් මේ වෙනකොට වෛරසය තමයි
වෛරසය තමයි කුඩාම ජීවිය විදියට ශුද්‍ර ජීවිය විදියට මම දන්න විදියට හොයාගෙන තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පස්සේ තවත් දියුණු අන්වීක්ෂයක් සොයාගෙන නැහැ. නමුත් තවත් දියුණු අන්වීක්ෂයක් සොයාගත්ත කාලෙක විද්‍යාඥයෝ දැනටත් ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වාගෙන යනවා කියලා මමට දැනගන්නට ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා പ്രേත ලෝක, දිව්‍ය ලෝක ගැන. මේ විදිහට ඉන්නවා, මේ විදිහට ඉන්නවා, මේ විදිහට ඉන්නවා කියලා. දැන් ඔප්පු වෙලා තියෙනවනේ. ඇසට නොපෙනෙන ජීවීන් පෙනෙන ජීවීන්ට වැඩිය ඉන්නවා කියලා. ඒක ඔප්පු වුණානේ. ඉතින් ඒ වගේ දැන් මේ പ്രേත ලෝක වල ජීවත් වෙන ඒ ආත්ම ඊළඟට දිව්‍ය ලෝකවල ජීවත් වෙන ආත්ම ඒවත් යම් දවසක විද්‍යාවේ දියුණුවත් එක්ක සොයාගනි. තාමත් විද්‍යාව දියුණු නැහැ. බුදු ඇස ඊට වඩා දියුණුයි තාමත්. ඉතින් හිතන්න කොච්චර දුරට උන්වහන්සේට විද්‍යාවටත් වඩා ඔබට ගිහිල්ලා පුදුමාකාර ඥානයක් තිබිලා තියෙනවා. අද මේ දේවල් විද්‍යාඥයෝ විවිධ පරීක්ෂණ කරමින් සොයමින් සිටිනවා. තාමත් හොයාගන්න බැරි වෙලා. ඒ වගේම තමයි පින්වතුනි ග්‍රහ ලෝක. මේන් අවුරුදු 2500කට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වතුනි මේ අපිට මේ පේන ලෝකෙ නෙවෙයි තව ලෝක තියෙනවා. ඒ ලෝකවල ජීවීන් ඉන්නවා කියලා. අපිට මේ පේන ඉර නෙවෙයි මේිට නොපෙනෙන ඉරවල් තව තියෙනවා කියලා. අපිට පෙනෙන මේ ග්‍රහ වස්තුන් නෙවෙයි තවත් ජීවීන් වාසය කළ හැකි ග්‍රහ වස්තු මේ විශ්වයේ තියෙනවා කියලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් අත ඒවා විද්‍යාවේ දියුණුවත් එක්ක ඔප්පු වෙලා තියෙනවා. තාමත් විද්‍යාවට අසු කරගන්න බැරි විච්ච ලෝකවල ග්‍රහ වස්තු තාමත් තියෙනවා. නමුත් එදා බුදුරජාන් වහන්සේ ඒව ගැන කියලා තියෙනවා, දේශනා කළා තියෙනවා. විද්‍යාඥයෝ ඒව පස්සේ තමයි යන්නේ. ඉතින් මේ විතරක් නෙවෙයි සමහරවිට මම විශ්වාස කරනවා ඊට වැඩි දේවල් උන්වහන්සේ දේශනා කළා තියෙනවා. තාම ඒවා මේක අර මුඛ පරම්පරාවෙන් ආපු නිසා ගොඩාක් දේවල් මං හිතන්නේ අතහැරිලා තියෙනවා. ඊට වැඩිය ගොඩාක් උන්වහන්සේ දේශනා කරන්න ඇති මේ විශ්වයේ පිළිබඳ ලෝකයේ පිළිබඳ විද්‍යාව, විශේෂයෙන් විද්‍යාව පිළිබඳව. ඉතින් ඔය ආපු කරුණුත් එක්ක තමයි දැන් ඔය කතා කරන්නේ. වර්තමානයේ විද්‍යාවේ මේ පදාර්ථයේ කොටස් තුනකට බෙදන්න ඉස්සෙල්ලා ඝන, ද්‍රව, වායු කියලා බෙදන්න ඉස්සෙල්ලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පදාර්ථය හැදිලා තියෙන්නේ ඝන, ද්‍රව, වායු සහ තෙල්. ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන කොටස් හතරෙන් කියලා. ඉතින් කොච්චර දියුණුද? ඉතින් තථාගතයන් වහන්සේගේ දේශනා කොයිතරම් දුරට ගිහිල්ලා තියෙනවද? විද්‍යාවේ අද විද්‍යාවේ දියුණුවටත් වඩා ඔබට ගිය දේශනා උන්වහන්සේ කරලා තියෙනවා. ඒක තමයි උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ විද්‍යාවේ දියුණුවත් එක්ක මිනිස්යාගේ පරිවර්තනයත් එක්ක මිනිසුන්ගේ ඇලීම් එන්න තව ඉස්සරහට වැඩි වෙයි. ඒ වැඩි වෙලා මිනිසුන්ට ධර්මය අමතක වෙයි, ධර්මයෙන් ඈත් වෙයි විද්‍යාවේ දියුණුවත් එක්ක. එහෙම වුණාම මිනිස්සු ධර්මයෙන් ඈත් වෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ ධර්මය පවතින්නේ අවුරුදු 5000යි. 2500ක් ගිය තැන මේ ධර්මය ටිකෙන් ටික විනාශ වීගෙන යනවා. ඇත්ත. දැන් පේන්නේ නැද්ද? දැන් 2500ක් ගිහිල්ලා ඉවරයි. දැන් ටිකෙන් ටික විනාශ වීගෙන යනවා. ගිහි පැවිදි දෙපාර්ශ්වය විනාශ කරගෙන යනවා. මේක තමයි මූලාරම්භය. මේකට හේතුව මොකද්ද? විද්‍යාවේ දියුණුව, තාක්ෂණයේ දියුණුව. මිනිසා ඇලීම් ඇති කරන තැන් එකින් එක එළියට එනවා.
ඒවත් එක්ක ඒ වගේ පේන දේවල් එක්ක ඒ වගේ අහන දේවල් එක්ක අද ධර්මයේ ටිකෙන් ටික මිනිස්සයාගෙන් ඈත් වෙලා ධර්මයේ විනාශ වීගෙන යනවා. ඉතින් අන්න ඒකයි පින්වතුනි මම අද මේ දේශනේ විශේෂයෙන් ඔය ඇත්තන්ට මේ දේශනය කරන්න ගත්තේ අනිත් ආගමික කර්තෘවරු නායකයින්ට වඩා උන්වහන්සේ මනස දියුණු කරගෙන කවුරුවත් කියපු කවුරුවගේ පණිවිඩ නෙවෙයි උන්වහන්සේ දේශනා කරේ. උන්වහන්සේ විසින්ම මනස දියුණු කරගෙන සොයාගත්ත දේවල්. ඒ සොයාගත්ත දේවල් තමයි අද විද්‍යාව පැත්තෙන් සොයාගෙන තහවුරු කරගෙන ඔප්පු කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා ප්‍රඥාවන්තයෙක්. විද්‍යාඥයන්ටත් විද්‍යාඥයෙක්. ඒ නිසා උන්වහන්සේ විසින් දේශනා කළ වදාළ ධර්මය කවදාවත් හිස්සක් නැහැ, අඩුපාඩු නැහැ, වැරදි නැහැ. සත්‍යයි. මේ ධර්මයේ පරම සත්‍යයි. ඒකයි බෞද්ධ පින්වතුනි මේක අහන ඔබ සියලුම දෙනාම පින්වන්තයි. මේ ටිකවත් අහගන්න ලැබෙන එක කරන්න තියෙන එකම දේ තමයි අර අපි පුනා මේ සදහම් මග වැඩසටහනේ අපේ උත්සාහය මේ ධර්ම අවබෝධය ලබා දෙන එක. මේ ධර්ම අවබෝධය මේ ධර්ම පණිවිඩය අපි දෙන එක වෙන කිසිම දෙයක් අපේ අපේක්ෂාවක් නැහැ. අපිට ඕනේ දේ කරගන්න. විනාශ නොවි ඉතුරු 2500වත් හරි හැටි රැකගෙන ගිහිල්ලා ධර්ම මාර්ගයේ ඔය සියලුම දෙනා එක්කාසු කරගෙන යන්න. එහෙනම් අද දවසේට මේ දේශනාව තුළින් විද්‍යාවත් බුදුදහමත් පිළිබඳව යම් අවබෝධයක් අරගෙන මේක මෙනෙහි කරන්න හිතන්න අහගෙන හිටියා වගේම හිතලා මේක ඔළුවට ගන්න අරගෙන ධර්මයේ කෙරෙහි විශ්වාසය තබා ගන්න ධර්ම මාර්ගයේ යන්න කියලා අවසාන වශයෙන් දේශනා කරමින් අදට මෙතකින් මේ දේශනාව මෙතකින් නිමා කරන්න මම බලාපොරොත්තු වෙනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි.